අයිබෝන් ඉන්ඩොමිනස් රෙක්ස් වීඩියෝ එකේ තම්බ්නේල් එකේ තිබ්බ විදිහටම අද අපි කතා කරන්නේ මේ ඉන්ඩොමිනස් රෙක්ස් ගැන. ඉතින් ඔයා ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් එක බලලා තිනවා නම් ඔයා දන්නවා ඉන්ඩොමිනස් රෙක්ස් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉන්ඩොමිනස් රෙක්ස් ඇත්තටම හදන්න පුළුවන්ද කියලා දැනගන්න. ඉතින් යාළුවනේ රැඳී සිටින්න උතුහලේ වෙනු මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම ඒ ගැන දැනගන්න. ඉතින් ඉන්ඩොමිනස් රෙක්ස් කියන්නේ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ දකින්න ලැබෙන විශේෂිතම ඩයිනෝසරයන්. හැබැයි මේ ඉන්ඩොමිනස් රෙක්ස් කියන්නේ ස්වභාවික පරිසරයේ ජීවත් වුණා වගේ ඩයිනෝසරයෙක් නන් නෙවෙයි. තනිකරම තවත් ඩයිනෝසරයන්ගේ හා සත්ත්වයන්ගේ DNA එකට එකතු කරලා ජාන විද්‍යාවෙන් තමයි මේ සුවිශේෂී ඩයිනෝසරයව නිර්මාණය කරන්නේ. ඉතින් ඒක නිසාම කතාවේ වගේම ඉතා ප්‍රබල ඒ වගේම භයානකම ඩයිනෝසරයා වෙන්නේ මෙන්න මේ ඉන්ඩොමිනස් රෙක්ස් තමයි. ඉතින් ඉන්ඩොමිනස් රෙක්ස්ට මේ රෝගෙට ගේන්නේ ඒ ෆිල්ම් එකේ විදිහට ජාන විද්‍යාඥයෙක්නේ. ඇත්තටම මෙම සත්‍යව නිර්මාණය කරේ එම උද්‍යානයේ අනාගතය පවත්වා ගන්න. මොකද ඔවුන්ට ඕනි උනේ හැමෝම බියෙන් බලන ඩයිනෝසරයෙක්ව නිර්මාණය කරන්න. ඉන්ඩොමිනස් රෙක්ස්ව නිර්මාණය කරන්න තීරණය කරන්නේ අන්න ඒ හේතුව නිසායි. ටිරානොසෝරස් රෙක්ස්, ඒ කියන්නේ ටී-රෙක්ස්, ඒ වගේම වෙලොසිරැප්ටර්, ඒ කියන්නේ කතාවේ විදිහට බ්ලූ, කටල් ෆිෂ්, ඒ වගේම ට්‍රී ෆොක් වගේ සත්තු රාශියකගේ DNA එකට එකතු කරලා තමයි මේ ඉන්ඩොමිනස් රෙක්ස් කියන ඩයිනෝසරයව හදන්නේ. ඉතින් ටී-රෙක්ස් ගේ ජාන වලින් තමයි මෙයාට මේ දැවැන්ත ශරීරයක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේම වෙලොසිරැප්ටර් ජාන වලින් තමයි මෙයාට විශාල බුද්ධියක් හම්බෙන්නේ. කටල් ෆිෂ් ජාන වලින් තමයි වර්ණය මාරු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දකින්න ඇතින එක තැනකදී මේ කතාවේ මේ කැලෑව ඇතුළේ ඉඳලා මේ ඩයිනෝසරය එකපාරට එළියට එනවා කාටවත් අඳුර ගන්න බැරි වෙන්නේ. අන්නේ හැකියාව තමයි මේ කටල් ෆිෂ් ජාන වලින් ලැබිලා තියෙන්නේ. ඉතින් ට්‍රී ෆොක් ජාන වලින් තමයි උණුසුමට අනුව ශරීරය වෙනස් කර ගැනීමට හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇතිනේ මේ ෆිල්ම් එකේදී ඉන්ඩොමිනස් රෙක්ස් විනාශ කරන්න කොයිතරම් අපහසු වුණාද කියලා. ඒ වගේම මේ ඉන්ඩොමිනස් රෙක්ස් කොච්චර විනාශයක් කරාද කියලා. දැන් ඔයාලට හිතෙනවා ඇතිනේ මෙහෙම සතෙක් නැති එක හොඳයි කියලා. අපි බලමු එහෙනම් දවසක මිනිස්සුන්ට මේ වගේ සතෙක් හදන්න හිතුනොත් මොකද වෙන්නේ කියලා. ඇත්තට මෙහෙම සතෙක් හදන්න පුළුවන්. මෙන්න දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි බැහැ. අද වෙනකොට මිනිස් ජාන විද්‍යාව හා ජාන තාක්ෂණයේ තරමටම දියුණු වෙලා නැහැ. මොකද ජීවීන්ගේ DNA සම්පූර්ණ නිර්මාණය කරනවා කියන්නේ ඉතාමත් සංකීර්ණ දෙයක්. ඉන්ඩොමිනස් රෙක්ස්ට ටී-රෙක්ස්, වෙලොසිරැප්ටර්, කටල් ෆිෂ්, ට්‍රී ෆොක් වගේ ජාන රාශියක් එකතු කරලා තියෙනවානේ. ඉතින් මේ වගේ හයිබ්‍රිඩ් සත්ත්වයක් නිර්මාණය කිරීම තාක්ෂණිකව වුණත් ඉතාමත්ම සංකීර්ණ වැඩක්. තවද මේකේ නීතිමය පැත්තෙන් ගත්තොත් ජාන තාක්ෂණය මෙවැනි අතිශය භයානක අධ්‍යවදාන සත්ත්වයක නිර්මාණය කිරීමට නීතියෙන් වුණත් තහනම් වෙලා තියෙනවා. හැබැයි අපි හිතමු මේ හැමදේම කොහොම වුණත් දවසක මිනිස්සු මේ වගේ සතෙක් හැදුවා කියලා. එතකොට මොනවද වෙන්නේ? ඉතින් යාළුවනේ වෙන්නේ මෙන්න මේ දේවල් තමයි. පරිසරයට විශාල තර්ජනයක් වෙන එක තමයි මුලින්ම වෙන්නේ. ඒ කියන්නේ ඉන්ඩොමිනස් රෙක්ස් වගේ බලවත්, වේගවත්, බුද්ධිමත් සතෙක් පරිසරයට ගියාට පස්සේ අනික් සත්ත්වයින් සේරම වගේ මරලා දාලා ජෛව විවිධත්වයට විශාලම හානියක් කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ට විශාල ජීවිත භීෂණයක්. ඒ කියන්නේ මේ වගේ සත්ත්වයේ පාලනයට ගන්න බැරි වෙනකොට ගම්මාන නගර වගේ දේවල් නිකම්ම මේ සත්ත්වයා විනාශ කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම ඉන්ඩොමිනස් රෙක්ස් වගේ ඩයිනෝසර් කෙනෙක්ගේ සුළු ප්‍රහාරයකින් උනත් ගොඩක් වෙලාවට මිනිස්සු බහුතරයකට දිව්‍ය හිමිවීමේ දැඩි අවධානමක් තියෙනවා. ඒ වගේම අනාගතයට තර්ජනයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙවැනි සතුන් තාක්ෂණිකව වුණත් අයුක්තික වුණත් අනාගතයේ මිනිස් සමාජයටම විනාශයක් වෙන්න පුළුවන් විදිහ හැසිරීමක් දක්වන්න පුළුවන්. මේකේ තියෙන භයානකම පැත්ත තමයි වැරදිලා හරි යෝග බලවීම වල යුද්ධයක් එහෙම ඇති වුණොත් එහෙම මේ වගේ සතුන් යුදායුධයක් විදිහට භාවිත කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් සතුරු බලකායක් විනාශ කරන්න හරි කඳවුරක් විනාශ කරන්න හරි ආයුධ වෙනුවට මේ ඩයිනෝසර් වගේ භයානක සත්ත්වයන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝම හිතලා බලන්නකෝ මේ වගේ තත්ත්වයක් උදාවුනොත් ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා. ඉතින් යාළුවනේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද ජාන විද්‍යාවෙන් සත්ත්වයන් අතර DNA හුවමාරු කරන්න පුළුවන්. හැබැයි මේ ටී-රෙක්ස්, වෙලොසිරැප්ටර් වගේ විශේෂ ජීවීන්ගේ ජාන එක්කන ඉන්ඩොමිනස් රෙක්ස් වගේ සත්ත්වෙක් තවම නිර්මාණය කිරීමට විද්‍යාවට හැකියාවක් නැහැ. නමුත් අපි බලමු දවසක ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ සැබෑවක් කරමින් මේ වගේ සත්ත්වෙක් වෙනම ආරක්ෂිත දූපතක උද්‍යානයකවත් සැබෑවට දකින්න ලැබෙවිද කියලා. මොකද විද්‍යාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක් නේ. ඉතින් අද සමාජයට ජාන තාක්ෂණයෙන් ඉන්ඩොමිනස් රෙක්ස් වගේ භයානක සතෙක් හදන්න බැරි වුණත් යම් දවසකම වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු දවසක විද්‍යාවෙන් මේ වගේ තත්ත්වයක් නිර්මාණය කරයිද කියලා. ඉතින් මම මොකද හිතන්නේ වීඩියෝ එක ගැන. ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්නත්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අදම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම අදට අපි ගිහිල්ලා එන්න. තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් මුණ ගැහෙන්න.
ඕගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්.